අප අද පියනගන්න ගොරකදුව පැලවත්ත නන්දන වන විහාරස්ථාන 1965 මහමැතිවරණය නිසා ප්‍රදේශයේ දේශපාලන භූමිය උණුසුම් වෙනවා. ප්‍රදේශයේ ලංකා සම සමාජ පාක්ෂිකයන් නව විහාරස්ථානයක් ඇරඹීම සඳහා කැටපලේ සුමතිපාල හිමියන් සමග කතිකා කරගන්නවා. ඒ අනුව 1965 වසරේදී මෙම විහාරස්ථානය ආරම්භ කරනවා. සුමතිපාල හිමියන්ගෙන් පසු මීගහතැන්නේ කල්යාණ වංශ නාහිමියන්, මැටිවිලියේ පියරත්න පණ්ඩිත නාහිමියන්, පොල්දුගොඩ රේවත නාහිමියන් විහාරාධිපතිත්වයට පත්වෙනවා. වත්මන් විහාරාධිපති වන්නේ පිටිගල සුමන ස්වාමීන් වහන්සේ. විහාරස්ථානයේ පූජනීය ස්ථාන අතුරින් ප්‍රධාන ස්ථානයක් හිමිවන චෛත්‍ය සඳහා මුල්ගල් තැබෙන්නේ 2007 වසරේදී. එහි කොත් පැළඳවීම 2014 වසරේදී සිදුවනවා. චෛත්‍ය තුල 28ක් වූ බුදුරජාණන් වහන්සේලාගේ පිළිම තැන්පත් කොට තිබෙනවා. එම නිසා මෙම සෑය අටවිසි මුනි සෑය ලෙස නම් ලබනවා. විහාරස්ථානෙහි පැරණි විහාර මන්දිරය තිබී ඇත්තේ දැන් ආවාසගය තිබෙන ස්ථානයේ. අභිනව විහාරගය ගොඩනැගීම ආරම්භ වන්නේ 1988 වර්ෂයේදී. 2002 වසරේදී වන්දනාමාන කටයුතු සඳහා සැදැහැවතුන්ට එය විවෘත වෙනවා. එහි ප්‍රධාන බුදු පිළිම වහන්සේ තැන්පත් කොට ඇති ප්‍රධාන මන්දිරයේ වැඩ කටයුතු අවසන් කොට තිබෙනවා. අනෙකුත් කොටස්වල වැඩ කටයුතු තවමත් සිදුවනවා. මෙහි පිළිමෑමීම වෑකඩ පානදුර ජී.ටී. ප්‍රේමරත්න සූරින් විසින් සිදු කරනවා. චිත්‍ර ඇඳීම සිදු කරන්නේ සිරිපාල තුන්දුව සූරීන්. ප්‍රධාන මාර්ගය අසල ඇති දර්ශනීය බෝධි වෘක්ෂය 1975 දී රෝපණය කරන ලද්දක්. බෝධි වෘක්ෂය නොමදව මහජනතාව පුද පූජාවන්ට සහභාගී වන ස්ථානයක්. එහි දර්ශනීය බෝධි ප්‍රාකාරයක් හා පිළිම වහන්සේලා වඩා හිඳුවා තිබෙනවා. ඒ අසලම ඇත්තේ මහජනයා බාරහාර පුද පූජා පවත්වන දේව මන්දිරයයි. විහාරස්ථානයට අනුබද්ධිත ශ්‍රී පියරත්න දහම් පාසැල 1974 ආරම්භ කොට පවත්වාගෙන යනු ලබන්නේ මෙම විහාරස්ථ ධර්මශාලාවේ. මුල් ධර්මශාලාව 1974 වසරේදී ප්‍රතිසංස්කරණය කරනවා. 2022 වසරේදී ධර්මශාලාව දැන් පවතින ආකාරයට වැඩි දියුණු කොට නිම කරනවා. ගන්ඨාර කුළුණ හා 12 මහේ පහන විහාරස්ථානයට ආලෝකයක් එක් කරනවා. 1986 ඇරඹී පෙර පාසැල ශ්‍රී සිද්ධාර්ථ ධර්ම විජය සමාජය මගින් පවත්වාගෙන යනු ලබනවා. වත්මන් ආවාසගය 1983 දී ඉදිකර 2007 දී ප්‍රතිසංස්කරණය කොට භාවිත කරනවා. මේ පින්බිමේ ඉතිහාසයත් උරුමයත් අනාගතයට සුරැකීම අප සැමගේ වගකීමක්.